Welcome to my YouTube channel, Duli Vidanage official online. කොහොමද ඒක හදාගන්න කියලා අපි බලමු. ඔන්න මේ තියෙන්නේ අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික කඩලපරිප්පු, ලූණු, හමු මිරිස්, කරපිංචා, ඒ වගේම කෑලි කුඩු ටිකකුයි ලුණු තමන්ගේ රස අනුව දාගන්න පුළුවන්. ඒ වගේම උඹලකඩ වගේ දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. මම එදා දවසේ වෙජිටේරියන්. ඒක නිසා මම ඒ කිසිම දෙයක් ඇඩ් කරගත්තේ නැහැ. ඔයාලට අවශ්‍ය දෙයක් උඹලකඩ වගේ දෙයක් ඇඩ් කරගන්නත් පුළුවන්. අන්න බලමු අපි ඉතින් ඒක කොහමද පරිප්පු වඩේ මං හදාගත්තේ මං හදපු ක්‍රමය කොහමද කියලා. ඔයාලා හදන විදිය වෙනස් වෙන්න පුළුවන්. මේ මං හදපු ක්‍රමය ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඔයාලත් අදලා try කරලා මේ විදියට රස නම් ඔයාලා ඉතින් මටත් කමෙන්ට් එකක් දාන්න ඒ ගැන කියලා. ඔන්න දැන් අපි ඔක්කොම අවශ්‍ය කරන ලූණු මිරිස් ද්‍රව්‍ය ටික දාගන්නවා. දාගෙන ඊට පස්සේ හොඳට අතින් මික්ස් කරන්න ඕනේ ඔක. අන්න දැන් කෑලි කුඩු දැම්මා, ලුණු දැම්මා. නෑ ලුණු තාම දැම්මේ නැහැ. අන්න ලුණු දාන්න යන්නේ. ඊට පස්සේ හොඳට අතින් මික්ස් කරන්න ළමයි. මොකද ඒක හොඳට අතින් මික්ස් කරාම තමයි හොඳට කවලම් වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ මික්ස් කරලා ඉවරලා චූටි චූටි තමන්ගේ අතේ තරමට ඇති තරමට චූටි චූටි බෝල. ඒ කියන්නේ මේ පරිප්පුවටි ලොකුවටත් හදන අය ඉන්නවා. මම හැදුවේ චූටි චූටි එකක්. මේ වගේ චූටි චූටි බෝල කරලා ඊට පස්සේ බලමු අපි ඔක පැදගන්නේ කොහොමද කියලා ඊළඟට. ඊළඟට ඔයාලා මොකක් හරි තෙල් තාච්චියක් හරි ෆ්‍රයි එකක් හරි මොකක් හරි තියලා ලිපේ සාමාන්‍යයෙන් වඩ වැහෙන මට්ටමට තෙල් දාගන්න. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ වඩ ටික දාලා බෙද ගන්න. රන්වන් පාට වෙනකල් බෙද ගන්න ඕනේ. මගේ නම් චෝට්ටක් විතර ඩාර්ක් බ්‍රවුන් එකක් වුණා. ඊට වඩා අඩු වෙනවා නම් හොඳයි. ඒත් ඒ ගානක් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මං කෑම හොඳට. ඇත්තටම ඉරිදා දවසේ කියන්නේ ඉරිදා උදේ ඉඳලා වැස්ස දවසේ හිතුවා ඉතින් ඕනෙන් වටයක් කාලා ප්ලේන් ටිකක් බන්න. ඉතින් ඒක තමයි එදා දවසේ ඉතින් මම අවසරේ කරපු දේ ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මම කොහමද වැස්ස දවසේ හැල සියතලේ මට ඉච්ච දේ තමයි ඉතින් මම ඔයාලට ෂෙයා කරගත්තේ. වැඩත් එක්ක ඕනෙන් ප්ලේන් ටිකක් කාලා ඒ වගේම ඒ හත්ලා තියෙන්නේ. අන්න ඒක දානවා අපි පළමුවෙන් විදිහට දාලා ඔයාලා බදින කරන ලස්සන පුළුවන්. මේ මම බදින කරන තමයි මම අරගෙන තියෙන්නේ.
ඔන්න දැන් වඩ ටික කලයක හරියාගෙන ඉන්නේ. දැන් මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. එකින් එක අනිත් පැත්ත හරව ගන්න. මේ වගේ සේරම ටික අනිත් පැත්ත හරවගෙන මේ පැත්තත් ගෝල්ඩන් බ්‍රවුන් වෙනකල් බැද ගන්න. ඊට පස්සේ මේ වගේ බෙදුනට පස්සේ දෙපෙන් බා ගන්න ඕනේ. ඔන්න දැන් ලිපෙන් අයින් කරගන්න ඕනේ. මේ ගාන තමයි බැදෙන්න ඕනේ. දෙපැත්තෙන් බැදලා තියෙන්නේ හොඳට. ඔන්න දැන් අපි ඒක ලිපෙන් බාගෙන ඊළඟ ටික දාගන්න යන්නේ. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා මගේ videos වලට like කරලා comment කරලා share කරන්න කැමතිනම් ඔන්න final look එක වඩ ටිකත් ready plain ටිකත් ready ඔන්න මම දැන් කන්න යන්නේ plain ටික බොන ගමන් ඔන්න උණුන් වඩාත් රස විඳින ගමන් මම ඉන්නේ ඇත්තටම රසයි හිතුවට වඩා කියලා මම first time try කරේ. ඇත්තටම හොඳයි ඔයාලා try කරලා බලන්න. ගොඩාක් වැස්ස දවසේ උණුන් වඩාත් එක්ක උණුන් plain ටිකක්. ඇත්තටම රසයි. ඒ වගේම ඔයාලා මගේ videos ඉස්සරහටත් බලන්න කැමති නම් මාව subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඔයාලා මගෙත් එක දිගටම එකතු වෙලා ඉන්න. බලමු ඉස්සරහට අපි මොකක්ද ඊළඟ video එක vlog එකක්ද, day vlog එකක්ද, travel එකක්ද, නැත්නම් තවත් කෑමක්ද බලමු එක අපි. එහෙනම් හැමෝටම සුබම සුබ වෙන්න ඕනේ දිනෙන් දින. ඒ වගේම හැමෝම හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා මං හිතනවා. ඒ වගේම මගෙත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකල් හැඳලා හිටපුවා හැමෝටම thank you very much and bye bye.